කියන්නකෝ බලන්න තොරතුරු ටික. තෙපානේ කායේ කවුද? කාගේ කවුද ඔයා? ඈ? කායේ කවුද? මට ආයි කියන්න කායේ කවුද කියලා. දැන් ඇයි? කියලා වෙනවද? ආච්චි? ආච්චි මොකෝ කියන්නේ? ආච්චි? ආච්චි මොකෝ උට්ටාවේ? ආච්චි? ඇයි උඩට ආවේ? දැන් ආච්චිට වරන් දෙන්න ඕනද? ආච්චි? ආච්චිට වරන් දෙන්න ඕනද? එන උඩට ආවේ ඇයි? ඇයි උඩට ආවේ? මොකක් හරි කියන්නද ආවේ? ඈ? ඇසලින් නේද? එන කවුද ආවේ? ඔයා කවුද? ඇලිස් නෝන අන්න හරි. ඇලිස් නෝන මොකටද ආවේ? මටනේ වැරදුනේ. මං හිතුවේ ඇතුලින් කියලා. ඇලිස් නෝන මොකටද ආවේ? උඩට ආවේ දැන්. තෙපානිස් ඉන්නනෝ දීප් පැන්නුවේ මොකටද? ඈ? තාමාර පුරුද්ද තියෙනවනේ අතපය පන්න. අතපය හදලා දුන්නේ පින් කරන්න. තේරුණාද? පව් කරන්න නෙමෙයිනේ. ඇයි උදව් කරන කෙනාට උදව් කරන්නේ නැතුව අයින් කළා ඔයා ආවේ ළඟට ආපහු. ඒක වැරදි නැද්ද? උගේ පුතා තමයි මාව බන්ධනය කරලා මේ කෙල්ලට දුන්නේ. උගේ පුතා කියලා නෑනේ. උගේ පුතා කියන කතාව වෙනම කතාවක්. තේරුණාද? උගේ පුතා? තෙපානිස් කියන්නේ කවුද? තෙපානිස් කියන්නේ මේ දරුවයි කවුද? අම්මගේ තාත්තා. අම්මගේ තාත්තා තෙපානිස්. උගේ පුතා කියන්නේ එතකොට අම්මගේ තෙපානිස්ගේ පුතා. තෙපානිස්ගේ පුතෙකුත් ඉන්නවා. පුතාලා තුන් දෙනෙක්. ඒකගේ දීපු එකාගේ නම කියමුකෝ බලන්න එහෙනම්. අහගන්න තොරතුරු. තෙපානිස්ගේ පුතාගේ නම මොකක්ද දැන් ඔය බන්ධනය කරපු එකාගේ? කරුණේ. කරුණේ. කරුණේ මේ කරුණේ බැලුවාම. නේද? හරි. කරුණේ මොකටද මේ ඔය මේ ඇලිස් නෝනාව වැන්දෙව්වේ? ඌ ටිකක් ඉඩම් වලට තණ්හාව තියෙනවා. කොයි ඉඩමටද? ඔය ගෙදර තියෙන ඉඩමට? හැම එකටම. ඊට පස්සේ මොකද? හා කියන්න කියන්නේ බය වෙන්න එපා. දැන් බන්දර ලිහිලා තියෙන බය වෙන්න එපා. ඈ ඊට පස්සේ මොකද්ද? කෑම වලට දාලා ඔව් ගෙදර කට්ටියට ගෙනත් දුන්නා. එතන කී දෙනෙක් කෑවද ඔක? ඔක්කොම දාලා තියෙනවා. ඔව් පොඩි එකාට ටිකක් අඩුවෙන් කැවිලා තියෙනවා. පොඩි කටියක් අඩුවෙන් කෑවද? තාම ගහදසා හොඳ නැති. එතකොට මේ කෙල්ලගේ අම්මත් කෑවා. කෙල්ලගේ තාත්තත් කෑවා. තාත්තා ඉන්න කාලේ තාත්තා ලෙඩ වුණේ ඒකෙන්ද? කෙල්ලගේ තාත්තා ලෙඩ වුණේ ඒකෙන්ද නැත්නම් වෙන එකකින්ද? තවත් මොනවාරි තිබුණා වගේ. එහෙමද? හරි දැන් ඔයාව බන්ධනය කළා වාට මොකද්ද කරන්න කිව්වේ? එයාලා විනාශ කරන්න. දැන් වාට ඒක කරන්න උනාද? ඔයා කලේ නැද්ද? කරන්න හැදුවා බැරි වුණා. බැරුණා. ඇයි ඒ හේතුව? හිත මතක් වෙනවට අක් ගාලා අනේ මුන් පවුනේ කියලා. එහෙම වෙනවද? එහෙම වුණාද නැත්නම් ඔයාට කරන්න හයිය තිබුණ නැද්ද? හයිය තිබුණා. එහෙනම් කවුද බේරගත්තේ ඒකෙන්? ඔබතුමා. ඊට කලින් බේරගත්තේ කවුද? දැන් කෙල්ලව ওই තත්ත්වේ වැටෙන්න ඔයා බන්ධනේ වෙලා අවුරුදු කීයක්ද? ඔයා මේ දරුවා ගැඟට බන්ධනලා අවුරුදු කීයක්ද? දන්නේ නැහැ. මාස ගානක් නෙමෙයි අවුරුදු ගානනේ. හරි. එතකොට දැන් ඔයා මැරලා අවුරුදු කීයක්ද? දැන් කොල්ලගේ තාත්තා මැරලා අවුරුදු කීයක්ද? කොල්ලගේ තාත්තා කිව්වේ. කොල්ලගේ නෙමෙයි කෙල්ලගේ තාත්තා මැරලා අවුරුදු කීයක්ද? දැන් 3කට ළඟ ඇති. එතකොට දැන් ඔයා ඊට කලින් ආවේ? ඔව්. කෙල්ල ගැඟට. ඊට කලින්ද කෙල්ල ගැඟට ආවේ? ඇලිස් නෝනා?
ඔයා ඊට කලින්ද කෙල්ලගේ ඇඟට ආවේ ඊට පස්සේද? පස්සේ ඊට පස්සේද ආවේ? ඊයේ පෙරේදද? දැන් ටික කාලයක් වෙනවා. ආපු කාලේ කියන්නකෝ බලන්න මොකක් හරි විශේෂ සිද්ධියක් කියන්නකෝ මතක් වෙන්න. ඒක අපිට මතක් වෙන්නේ නැතේ නේද මොකක් හරි? මොකද්ද? විශේෂ දවසක් දෙදා. එන්න හේතුව මොකද්ද? එයාව බන්ධනය කරපු දවස මතක නැද්ද ඔයාට? හරි. ඔයා කොහෙද බන්ධනය වෙන්න කලින් හිටියේ? ඒක මතක නැද්ද? ඈ? ඒක මතක නැද්ද? හරි. කතා කරමු තෙපානිස්ට. තෙපානිස්ක තරහ වෙලා වැඩක් නැහැ. තෙපානිස්ගේ පුතා කරපෙරේ තෙපානිස් හොඳ තැනක නින්නේ. තෙපානිස්ගේ පුතා එන්න බෑ. තෙපානිස් එන්න බෑ. තෙපානිස් පොඩ්ඩක් එන්න. තෙපානිස් එන්න. ආච්චි පොඩ්ඩක් පැත්තකින් ඉන්නකෝ. අපි ඔය තරහ මරා තියන්නේ මේ දරුවෝ දුක් විඳලා හරියන්නේ නැහැ නේ. ඒක ඇතුලේ ඕගොල්ලෝ රණ්ඩු වුණාම මේ දරුවනේ දුක් විඳින්නේ. ඈ? තරහ කාලේ දිනක ඇඟ ඇතුලේ ගහ ගන්නවා අහිංසක මිනිස්සයා ඉවරයි. තෙපානිස් කරුණ කියන්නේ කවුද? මගේ එකා. ඌ මොනවද කරන්නේ? ගෝවිතයන් කරනවා හුණියනු කරනවා. දේවල් වල පස්සේ ගොඩක් යනවා. එතකොට මොකද කරන්න හේතුව මේකට? මොකද දේපල පොඩ්ඩ දැහැ ගන්නද? දැන් ඌ හොඳින් ඉන්නවද දැන්? ඈ? දැන් කකුල් අමාරු හැදිලා. අයියෝ අනුන්ගේ මගුල් හොයන්න ගිහලා අන්තිමට දැන් ඈ මං හිටපු මහගෙදරත් නඩුවකට ගිහිල්ලා දැන් උට හේතම නැති වෙලා අනුන්ගේ දේවල් හොයන්න ගත්තාම ditta ධම්ම වේදිනියෝ කර්ම විපාක දෙනවා. ඒවලම පාටිසන් දෙනවා. එහෙනම් දැනගන්න ඕනේ මොකද්ද? හැමෝම අනුන්ගේ දේවල් හොයලා නෙමෙයි තමුන්ගේ දේ හොයාගෙන තමුන්ගේ දේ රැක ගන්නවා මිසක් අනුන්ගේ දන්නාවෙන් ඕවා ගන්න හොඳ නෑ කියලා. එහෙම නේද? හරි. මට දැන් තෙපානිස දැන් දරුවට වරම්මාලාවක් දෙන්න ඕනද නැත්නම් අයින් වෙලා යනවද? දරුවා කැමති නම් විතරක් දෙන්න. දරුවා කැමති නම් වරම්මාලාවක් දෙනවා. හැබැයි ඒක ආරුඩෙන්ද කොහොමද නැත්නම් 100ෙන්ද? 100ෙන්. දව 100ෙන් දින්නේ? දැන් වට භාගයක් මේ දේවල් මතක තියෙනවා. භාගයක් මතක තියෙනවා. හරි. ඒක නෙමෙයි මං අහන්නේ. ඔයාට මොනවද කරන්න පුළුවන් ඊට පස්සේ? වරම්මාලාවක් වශයෙන් එනවනම්. කැපුම් කපන්නද තෙල් බෙහෙත් ගන්න සාතර කියන්නද? ලෙඩවල් පැත්තෙන්. මොනවා කොහොම ප්‍රතිකර්මද? තෙල් බෙහෙත්ද? තෙල් ගාන්නද නැත්නම් කැපුම් කපන්නද? ඒකයි අහන්නේ මේ. පුළුවන් මොනවද? මහදවිය මොකද්ද කිව්වේ කරන්න කියලා? කොහොමද? සාත්තු කරන අතගාලද? කිරණල්ලද? අප්පච්චි. එහෙනම් හොඳ බලයක් තියෙන මේ කිරණල්ල සනීප කරන්න. නේද? එහෙම නේද? අපි එහෙනම් භාවනා කරලා ගමු මේ ටික. හරි. ඒක නෙමෙයි. ඇඟ ඇතුලේ දැන් කවුද තව ඉන්නේ මේ ආච්චිට අමතරව? තව ඉතුරුලා ඉන්නේ කවුද? පිරිසිදුයි කියලා පෙන්නනවා. ඔව්. එන්න මෙතන මොකද්ද චුට්ටක් පෙන්වනවා. පෙන්නනවද දැනෙනවද? කළු පාටට වගේ. ඔව්. හරි. මෙහෙම කරන්නකෝ. තෙපානිස් චුට්ටකට ඉල්ලට යන්නකෝ එනම් බොහොම පිං ඈ. ආච්චි ඇලිස් නෝනා. ඇලිස් නෝනා ආච්චි. ඇලිස් නෝනාද කිව්වේ? ඇලිස් නෝනා ආච්චි බාරට බැහැලා අර ඇතුලේ කවුද බාන තව ඉන්නේ? දැන් වාට පින් දෙන්නනේ අපි හදන්නේ. නේද? ඇතුලේ කවුද බාන ඉන්නේ? කවුද ඉන්නේ? තව කෙනෙක් ඉන්නවද? රත්නපාලට කතා කරන්න උට. රත්නපාල එන්න උට. රත්නපාලට දැන් කතා කරන්න පුළුවන් අදින් පස්සේ. බයද වෙන්න. ආච්චි පොඩක් රත්නපාලට එන්න ඉඩ දෙන්න ඕනේ ඈ. තේරෙනව නේද? රත්නපාලට එන්න ඉඩ දෙන්න. රත්නපාල පිංගන්න කැමතිද? රත්නපාල. තාම හිරයිද?
ඈ රත්නපාල රත්නපාල ඈ රත්නපාල මොකෝ කතා නැත්තේ අප්පා ගහෙන්නේ මොකද ඔච්චර ඈ කේන්ති කාටද ඔයාට ඇයි කේන්තිය ඇයි අපි වගේ මොන හරි ගත්තද ඈ මූ මාව සනීප කරුවේ නැහැ. අප්පච්චි ඌ යාව සනීප කළේ නැහැ කියලා මේ අහිංසක කෙල්ල පලිද ඒකිට කිව්ව වද දීලා මරනවා කියලා. ඔයාට පුළුවන් දෙක කරන්න ඈ ඔයාට පුළුවන් දෙක කරන්නද දැන් අවසර තියෙනවද ඈ දැන් පුළුවන්ද ඈ දැන් ඔයාට පුළුවන් ද එහෙම දෙයක් කරන්න නෑ රත්නපාල ඔයාට පිනක් ඕනේ නැද්ද ඈ දැන් ගෑණි අරන් හැමතැනම ඇවිදිනවා. ඔය දරුවෝ ඇඟට ආවේ කොහොමද ඈ ඇඟට ආවේ කොහොමද කියමු බලන්න ඈ මේ දරුවා ඉන්න කාලේ ඔයාට සැලකුවා නේද ඈ ඔයාට අඩුම තරමේ කෙලෙහි ගුණවත් දන්නේ නැද්ද ඔයා ඈ අනිල් ලේල්ල වගේද මේ ලේලි සැලකුවා නේද එහෙනම් මේකේ හොඳ නැද්ද එහෙනම් මේකට වත් දුන්නාම කාටද පව් සිද්ධ වෙන්නේ ඌට වද දුන්නාම මට පින් දෙනවා. කවුද අරු කියන්නේ උදේ ඈ මොකද්ද මම ආයි කියන්න බලන්න මට තේරුන්නේ නැහැ කියුදේ පින් එල්ලුවට දුන්නේ නැහැ. දැන් ඔයාලට පින් දෝනේ මේකට වද දීලා හරි මුගෙන් පින් ගන්න අයියෝ කොච්චර නටන්න දෙයක්ද මට කිව්වනම් ඔයාට ඕන පින් ටික ඔයාට පින් ටික දීලා මෙයාට ඔයා පිනක් කරගෙනනේ මූට වද දුන්නාම මේකට වද දුන්නාම ඔයාට පව් සිද්ධ වෙනවා කියන්න හරියාකාර තැනකට ගියේ නැහැ. අහන්නකෝ දැන් මෙහෙමයි රත්නපාල මේකට වද දෙන්න ඔයාට පව් සිද්ධ වෙනවනේ ඒකේද වද නොදී පින් ගමු තේරුණාද කොහොමද වද නොදී පින් ගන්නේ ආදරෙන් කරුණා වෙන්නේ නේද අනේ දරුවා මට පින් ටිකක් ඕන දීයල්ලා කියලා හැබැයි මේ අහන්නකෝ මම දැන් අහනවා ඔයාගෙන් ඔයා අමුණුසලවකට ගියේ ඇයි මේ කොල්ල කරපු දෙයකින්ද නැත්නම් මේ කෙල්ල කරපු දෙයකින්ද කොල්ලගේ අම්මා තාත්තා කරපු අම්මා බාප්පා කරපු දෙයකින්ද කවුද ඔයාට අමුණුසලකට යන්න පාර හැදුවේ කවුද ගෑණි නම් මතක් කරන්න එපා. පාර හදාගත්තේ කවුද තමන්ම. එහෙනම් තමාම කපාගත්ත වලේ තමුන් වැටිලා අනිත් අයට වෛර කළා පව් සිද්ධ කරගත්තා පස්සේ ඔය ඔතනින් පහළට කොහෙද තියන්නේ යන්න ඔතනින් පහළ මොකක්ද තියෙන්නේ නිරය දැන් එතනට යන්න ඕනේ වාට ඕකෙත් ඉන්නේ නැතුව එහෙනම් කියමු බලන්න මොකද කරන්න ඕනේ කියලා පින් ගන්න ඕනේ කොහොමද ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ මේ දරුවගේ තාත්තා වෙන්න ඇති හැබැයි දැන් ඔයාට තියෙන්නේ කාගේරි පංචස්කන්ධයක් අල්ලගෙන එකට යන්න විතරයි නේද ඊට දෙයක් වඩ කරන්න බෑනේ හැබැයි ඔයාට කොල්ලට අද්ද එකතු කරලා වැදලා ඉල්ලන්න පුතේ මට පින් ටිකක් දීහන් කියලා නැත්තම් ඉතින් ඔයාට පින් හම්බෙන්නේ නැහැ ඉතින් ඔයාගේ හිත හරියන්නේ එතකොටනේ පුතේ මට මෙන්න මේ ටිකක් එක පින් ටිකක් දීහන් මම මේක මට මේ විදිහටයි පින් ඕනේ කියලා කොල්ලට කියමු බලන්න කොහොමද ඕනේ කියලා පින ඕන විදිය කියන්න ඕන කේන්දියෙන් බෑව කරන්න කොල්ලෙන් කියන්න පුතේ මට මෙන්න මේ ආකාරයක පිනක් ඕනේ කොහොමද ඔයාට ඕන විදිය කියන්න ඇඟේ වස්ත්‍ර තියෙනවද ඇඟේ ඇඳුම් තියෙනවද උඩට නෑ උඩ ඇඳුම් නෑ එතකොට ඇඟේ වේදනාව මොනවද තියෙන්නේ කියන්න හුස්ම ගන්න අපහසුයි තව කකුල් අතපය රිදෙනවා එහෙනම් ඉස්සෙල්ලා කොල්ල පින් දෙන්න කලින් මම් පින් ටිකක් දීලා සනීප කරලා ඉන්න නේද වතුර ටිකක් ගේන්නකෝ වතුර එක අපි පිරිත් පෑන් කරලා දෙමු යාට සුවපත් වෙන්න එහෙම නේද හොඳ මෙහෙමයි වැඩේ
මම අපිට මොනවා කළත් අපි අමනුෂ්‍යයෙක් එක අමනාප වෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලෝ ඔය ලෝකෙට ගියේ කාගේවත් වැරදින් නෙමෙයි කියලා තේරෙනවනේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේකෙන් ගොඩ වෙන්න පින්නේ කරන්න ඕනේ. එහෙනම් කායකවත් හැප්පුණාම මේක හරියනවද? නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඇඟට හම්බෙච්ච ආත්මෙන් හරි කවුරු හරි උදව්වෙන් ඇඟට ආවනම් ඒ දැන් තව හේතුවක් කියන්නකෝ. ඔය ඇඟට ආපු විදිය කියන්නකෝ. එයා පින් ගන්න නෙමෙයි ඇඟට ආවේ. ඒ ඔපු විදිය කියන්නේ. ඔය ඇඟට නිකන් නෙමෙයි ආවේ. දෙන්න වෙන් කරන්න. කවුද එව්වේ? දැන් කියමු. දැන් මේ කොල්ල ඇත්ත දැනගන්න ඕන. ඔයාලට පින් දෙන්නේ කොල්ල ඇත්ත දැනගත්තොත් තමයි. සියලු දේවල් ටික මට කියන්න ඕන දැන් ඒ ටික. ඇයි දන්නේ? ඔයාලට මොනවද ඕනේ? කොයි ආකාරයේ පිනක්ද ඕනේ? මොනවද පූජා කරන්න ඕනේ? වස්ත්‍ර. වස්ත්‍ර. උඩ යට දෙකම පූජා කරනද උඩ එක විතරක් ඇද්ද? පරණ ඒවා යටට කියලා ඉඳන් ඉන්නේ. හොඳ ඒවා නෙමෙයි. යට ඇඳුම් පරණ වෙලා. එහෙනම් ඉතින් යට ඇඳුම් උඩ ඇඳුම් සේරම පූජා කරන්න වෙනවා. එච්චරයිද? කන්නත් නැද්ද? අයියෝ. දැන් අපි අර මේ බෙහෙත් පූජා කළා බෙහෙත් වල පින් ගත්තේ නැද්ද? අපි කීකනේ පූජා කළේ සියලු අය පින් ගන්න කියලා. එහෙම කිව්වට බැරුව කියලාද? අන්න දැන් පුළුවන් වුණා. ඒකේ පිස්සු නටනවා. කවුද ඌ? සුද්දා. සුද්දත් ඉන්නද ඇතුලේ? එහෙන? ඒ පොඩි එක. සුද්දා කියන්නේ කවුද? ඌ මොකද්ද කරන්නේ? සුද්දා කියන්නේ මල්ලියටද? ඌ ජීවත් වෙලා ඉන්නේ කානේ. ඉතින් ඌ නටනට ඉල්ල කොහාට වැඩක් නැහනේ. ඌන් පිනක් කරන්න කිව්වට කරන්නේ. ඉතින් හරි තාත්තා දැන් ඔයාගේ ගැන බලන්නකෝ අනුන්ගේ මගුල් හොයන්න නැතුව. උඹලා ඕනකු දෙයක් ගහලා උඹලත් වරිල්ලකෝ මේකට කියන්නේ නැතුව ඔයාගේ වැඩක් කරන ඔයා ඔකෙන් නිදහස් වෙන්න. ඒක නේද කරන්න ඕනේ. ඔයාට පුළුවන් උන් හදන්න බෑනේ. ඒ තියා ඔයාට ඔයාගේ පංචස්කන්ධේවත් හදාගන්න බැරුව ගියානේ. එහෙනම් පිනක් නේද කරගන්න ඕනේ. හරි. ඔයාට ඕන දේවල් ටික රක්ගා කියන්න මට. වස්ත්‍රයි අට පිරිකර පූජා කළ දානයක්. අට දානයක් කියන්නේ ලොකු දානයක් නම් දෙන්න බෑ මේ දරුවන්ට. පුළුවන් විදිහට පෑන් වඩලා. පෑන් වඩන්නේ ඇයි? පෑන් වඩන්න ඕනේ මම දෙන්නම් දානේ. පෑන් වඩන්න ඕනේ ඔයාගේ නමින් පින් දුන්නාම ඉවරයිනේ. කොහෙද? කතරගමදී. කතරගමදී අද හිට කරන්න බෑ මේක. කතරගමදී දෙන්නේ. එතකම ඔයා බාර වෙන්න ඕන. මම එතෙන්ට ඔයාව කතා කරලා පින් දෙනවා. එකගයිද? කරන එක නෑ කියලා හිතනවානේ. ඔන්න ඉතින්. දැන් ඔයා කියන්නේ එතකම ඔයා එකටලා ඉන්නවා. ඉන්න ඕන. ඒකද කියන්නේ? ඔයාට තේරෙන්නද මේ දරුවෝ පව් කියලා? එක සැරයක් කරන්න කිව්වා. දවස් 7කින් කරනවා කිව්වා. හරි කවුද කරනවා කිව්වේ? කවුද කරන්න කිව්වේ? එක දැනකට ගිහිල්ලා. තැනකින් කිව්වට වැඩක් නැහැ නේ. දිත්ති වෙලාව මේ දරුවට වත්තා කියනවා පිළිගන්න. දරුවට ආවේ නෑ. එතන කපුණු හත්යක් ඇඟට. කපුවා කියනවා විශ්වාස කරන්නේ මුන් තේරෙම කපුව කරන්නේ බොරුනේ. ඒකද වෙලා තියෙන්නේ. ඒක නෙමෙයිද උනේ. මේකගේ වැරද්දක් නෙමෙයි. කපුව කරපු හරියක් කොලේ බොරු වැඩ නෙමෙයි දරුවන්ට. ඉතින් ඒක හින්දා කපුව කියන්නේ විශ්වාස කොලේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. එහෙනම් මේක දරුවගේ වැරද්දක් නෙමෙයි ඈ. තාත්තටම කියලා දන්නේ නැතෝ දෙන්න බෑනේ කාටවත්. ඇත්තනේ ඉතින් උක උට සල්ලි දෙන්නේ කික්ක. තාත්තා ඉදිරි කරපු දෙයක්ුත් නැහනේ. ඉතින් එහෙනම් උට සල්ලි බත් පාසලයක් කරන් දීලා අඳුමකුත් තරන් දීලා මෙහෙම කරන්නම්. අපි පහුගිය දවස්වල ඔය වගේ පින්කමක් කළා. ඒ අසරණ මිනිස්සෙකුට බත් පාසලයක් කරන් දීලා තේරුණාද? ඇඳුමක් කරන් දීලා බෙහෙත් ඖෂධ ටිකක් කරන් දීලා පැනඩෝල් එකක් සිද්ධාලේප එකක් අසමෝදකයක් ආදී අන්න ඒ වගේ දේවල් පූජා කළා. හරිද? එහෙම කරලා ඔයාගේ නමින් පින් දෙන්න. ප්‍රමාණවත් නේද ඒක? ඊට වැඩිය පොරට මුන්ට වත්කමක් නැහැ නේද? මතක තියාගන්න. මේ පින් ටික අරගෙන ඔයා ගියාට හැබැයි ඔයා සංසාරේ පින් ටික කරගන්නකම් ඔයා ආත්මෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේගොල්ලන්ට මෛත්‍රී කළාම ඔයා යන්න නිදහස් වෙන්න ඕන. තේරුණා නේද? මා විශ්වාස කරන්න. හරිද? මා විශ්වාස කරන්න මම මේ දරුවෝ ලව්ව කොහොම හරි උක කරවන්න. හරිද? මුන් කතා කරන්නේ දන්නේ නැහැ මට ගියාට පස්සේ. ඒ තරම් බඩුද මු? නෑ නේද? එහෙනම් හරි. එහෙනම් එතකන් අපි කොහාට හරි බාර වෙමු. කැමතිද? එතකන් අපි බාර වෙලා පන්දුකට ඇවිල්ලා බාර වෙලා හරිද?
මං එහෙදි මතක් කරන දරු චන්දන මතක් කරන්න ඕනේ. කතරගමට ගියාට පස්සේ ඔයාගේ තාත්තගේ නමින් කතා කරන්න ඕන. කතා කළා මෙයාගේ එකට මෙහෙම ගන්න ඕන. අරගෙන හරිද? කතරගමදී අර පින කළා තාත්තව නැවත කිරිවෙහෙරට බාර කරන්න ඕන. තේරෙනව නේද? කැමතිද ඒකට? එහෙම හොඳයිද? දැනට මම දරුවගෙන් අයින් කරනවා ඔයාව. මේ කකුල හිරි වැටෙනවනේ. කාගේද? තාත්තගේද? කාගේද හිරි වැටෙන්නේ? කාගේද හිරි වැටෙන්නේ? රත්නපාලගේද? රත්නපාලගේද හිරි වැටෙන්නේ? ඈ? කාගේද හිරි වැටෙන්නේ? අමාරු වෙන්නේ කාගේද කකුල? රත්නපාල කතා කරමු දැන් දෙන්න හදුවේ. රත්නපාල දාලා යන කැමති නැද්ද? ඈ? පාලට වැස්සේ එකද? ඒයි. ඇහෙනවද කියන දේ? රත්නේ. ඔහොම බෑ. අවංකව දරුවව දාලා යනවද? කියමු. ඉක්මනට. කැමති නෑ. කැමති නෑ කියලා හරියන්නේ නෑ නේද? ඔයා පංචස්කන්ධයක් ඔයාගේ හදා ගන්න ඕනේ නේද? මේ අනුන්ගේ කුණු වෙන පංචස්කන්ධවලලා ඉඳලා හරියන්නේ නෑ නේද? මොකද කරන්න ඕනේ එහෙනම්? ඔයාගේ කියලා පංචස්කන්ධයක් හදාගන්න විඥාන ධාතුව සූපපත් වෙන විදිහට පින් දහම් කරලා නිවන් දකින්න ඕන නේද? එහෙනම් මේක අල්ලන් ඉඳලා හරියමද? එහෙනම් බෝධිගත බාරයෝ. කැමති නේද? කැමති වෙන්න ඊට පස්සේ කතරගම පෙරහැර පටන් ගත්ත කාලෙක මම මේ දරුවෝ ගෙන්නලා ඒ දරුවගේ අතින් ওই වැඩේ කරවන්න. එතකම් මේ බෝධියක් ගාව ඉන්න. මම එහෙට ගිහින් නම කියලා මේ දරුවෝ ලව කතා කරවන්න. ඒක හොඳයිද? රත්නපාල මාව විශ්වාසයිද? විශ්වාසයිද? ඈ? දැන් නම් මුං අරන් ගිහලා මම මෙහෙම දුක් විඳින්නේ නේද? දවස් ගාන මම දුක් විඳ මතකයි නේද? ඈ? ඔයා මඳුරගත්තේ මම නේද? මතකයි නේද? එහෙනම් තේරුම් ගන්නකෝ. ඔයාලා වෙනුවෙන් යමක් මම කරවන්නම්. හැබැයි මම කරනව නෙමෙයි ඈ. මම කරවලා දෙන්නම්. හැබැයි මුං කෝල් නොකළොත් ආයි ගිහිල්ලා මට කෝල් නොකළොත් අන්න එතකොට ඔයා ගිහිල්ලා ඒ වැඩේ කරන්න ඕන. ඒකත් කියන්න එපා. මම බැප වෙන්නේ නැහැ මේවට. ඈ? ඔයාට තියෙනවා 3 මාසයක කාල සීමාවක්. 3 මාසයක කාල සීමාවට කලින් ඕක නොකළොත් ආයි ගිහිල්ලා වද දුන්නට කමන්නේ නැහැ. කරපන් කියලා. හැබැයි වද දෙනවා කියන්නේ මරන්න කොටන්න නෙමෙයි. උඹට මතකයි නේද මම කිව්වා කරපන් කියලා. හැබැයි කළාට පස්සේ ආයි කරන්න බෑ. කළාට පස්සේ නැවත ආයි වාට හේයන්න බෑ. අවසර දෙන්නේ නැහැ. මේ කුහර කිරිවිහෙරි ගාව හැදෙන පිං ගන්න හොඳට මිනිස්සෙක් වෙන්න. ඔයගේ අඩුපාඩු ටික දැන් තියෙනවා හේරම කියන්න. මොනවද දැන් තියෙන අඩුපාඩු? බත් එකයි, වතුර එකයි, ඖෂධ එකයි, ඇඳුමයි. එච්චරයි දෝනේ. අටපිරි කරයි මතක තියාගන්න. අපි ඒ ටික කරලා ඔයාව නිදහස් කරනම් එදාට. තව මාසයක් තියෙනවා නේද? තව මාස එකමාරක් තියෙනවා. මේ මාස එකමාරෙදි එකමාර කියන්නේ පෙරහැර පටන් ගත්තාම කතරගම පෙරහැර පටන් ගත්තාම අපි නිදහස්. ඊට කලින් පුළුවන් වුණොත් දරුවා මට කියයි ඈ. ඊට කලින් බැරුව ගියොත් අපි පෙරහැර කාලට කරමු ඈ. ඒක ඉවසන්න පුළුවන් නේද ඔයාලට? දරුවට යහපතක් වේවා කියලා කියන්නකෝ බලන්න. දැන් ඔයාලට දරුවා ගැන අනුකම්පාවයිද? ඈ? ඔයාගේ ඇඟට මේ දරුවා ඇඟට දුන්නේ කවුද ඔක? ඒක කියලා මයන් කොල්ලට. කියන්න. දේවාලේ. මොන දේවාලයකින්ද? කාගේ අනටද දුන්නේ? අන කාගේද? කෙල්ල උච්චර නීච ගලේ මොන දේවාලෙන් දීලාද? සුද්ධ යන. සුද්ධ යන දේවාලේ. එතකොට කලේ කවුද සුද්ධද? ඌ දන්නේ. ඌ දන්නේ නැහැ. කරන්න හේතුව මොකද්ද? දෙවණියා. ඈ? දෙවණියා කරපු හේතුවත් පොඩ්ඩක් කියන්න වෙනවා ටිකක් හරි. භාගෙට හරි. කියන්න බැයිද ලැජ්ජයිද? ඈ? ලැජ්ජයි. ඒක ආයෙනම් අපි හිතා ගන්න මොකද්ද කාරණේ කියලා. එදා මට දැනෙච්ච දේ හරි නේද? ඒකින්ද ඒ වගේ දෙයක් බලාපොරොත්තු සුද්ධර නැති වෙච්ච දේ මූට තියෙන හින්දා ඌට ඉරිසියා හිතුණාද? එහෙමද? දරුවනේ උඹට යහපතක් වේවා කියලා හිතලා මේ දරුවට ඔයාගේ ලොකු දරුවා නෙමෙයි. මේ ලොකු දරුවා උඹත් එක්ක මම අමනාප නැහැ පුතේ. මේ දරුවත් එක්කත් මම අමනාප නැහැ. උඹලා පුළුවන් තරම් ඉක්මනින් මගේ වැඩේ කරලා දියල්ලා. මට පින් ටිකක් දියල්ලා කියලා ඉල්ලීමක් කරන්න. කියන්න පාන. ඉල්ලීමක් කරන්න ඕනේ. ඔයාගේ භාෂාවෙන්ම කියන්නකෝ. ඔයාගේ භාෂාවෙන්ම කියන්න. ලොක්කට කතා කරපු විදිහ කියන්නකෝ. උඩ කතා කළේ කොහොමද? කුක්කු. කියන්නකෝ. කුක්කු.
ඔය කතා කරන්න දැන් ටක් ගාලා. ඔව් තාත්තා කියන්නේ. උඹලත් එක්ක මං තරහ නැහැ පුතේ. හ්ම්.